දරුවෙක් ගොඩනගන්නත් කඩා බිඳ දමන්නත් දෙමව්පියන්ට බාරකාරයන්ට පුළුවන්. දරුවන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් හැම වෙලේම ආදරය, ආරක්ෂාව, කරුණාව බලාපොරොත්තු වෙනවා. පුංචි කාලේ නිදාගන්න ගිය වෙලේ කියපු සුරංගනා කතාවේ ඉඳලා වැටිලා තුවාල වුණ වෙලාවේ ඔබේ දරුවව සනසපු ආකාරය මගින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය, පෞරුෂත්වය සහ වර්තමානයේ හැසිරෙන වැඩිහිටියන් නිරූපණය කරනවා. මම කිව්වොත් 2008 ඇමරිකාවේ කළ පරීක්ෂණයකින් හොයාගෙන තියෙන විදිහට ලෝකේ දරුවන් 50000කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ කාලේ වෙනකොට ඉමෝෂනල් ඇබියුස් වල වික්ටිම් වෙලා තියෙනවා. එතකොට ඒ 2008 අද 2025 වෙනකොට තත්ත්වය කොහොම වෙලා ඇතිද? ඔබ දෙමව්පියෙක් එහෙම නැත්නම් දෙමව්පියෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවද? එහෙමනම් අහන්න. මේ දේවල් වැදගත් වේවි. වචන බොහොම වැදගත් මාතෘකාවක්. වචන ගොඩාක් පොඩි දෙයක් විදිහට පේන්න පුළුවන්. ඒත් ඒ දේවල් වලට පුළුවන් ඔබේ දරුවාගේ මොළේ වර්ධනය, හැඟීම් සහ වර්තමානයේ බිහි වෙන වැඩිහිටියන්ව ලස්සන කරලා ගොඩනගන්න. ඔවුන්ගේ අනාගතය හැඩ කරන්න. අවාසනාවකට ගොඩක් වැඩිහිටියෝ නොහිතා කියන සමහර වචන වලින් දරුවෝ ගොඩාක් දරුණු විදිහට තුවාල වෙනවා. අපි බලමු මේ ටොක්සික් වචන මොනවද කියලා. සහ ඒවට ආදේශක විදිහට අපිට පොසිටිව් විදිහට යොදා ගන්න පුළුවන් වචන මොනවද කියලා ඔබේ දරුවා වෙනුවෙන්. පළවෙනි දේ තමයි කම්පැරිසන්. සංසන්දනය කිරීම. ඇයි ඔයාට වගේ අක්ක වගේ වෙන්න බැරි? බලන්නකෝ. එයා හොඳට පාඩම් කරලා විභාග පාස් වෙනවා. ගොඩක් ලකුණු ගන්නවා. ඇයි ඔයාට එහෙම වෙන්න බැරි? ගොඩක් වෙලාවට ඔබටත් මේ වගේ දේවල් සමහර දෙමව්පියෝ කියනවා ඇහිලා ඇති. මෙලෙස සංසන්දනය කිරීම මගින් දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා. ඊටත් අමතරව ඔවුන් සහෝදර සහෝදරයන් මිතුරියන් වෙත වෛරයක් ගොඩනගා ගැනීමට පෙළඹෙනවා. ඔවුන් විශ්වාස කරන්න පටන් ගන්නවා ඔවුන් කවදාවත් හොඳ මදි. ඔවුන්ට අනිත් අය තරමට ළඟා වෙන්න බෑ කියන දේ. මොකද්ද මේකට අපිට ගන්න පුළුවන් පොසිටිව් ඕල්ටර්නේටිව් එක? ඔබත් මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නොත් ඔබට පුළුවන් පොඩ්ඩක් දරුවා ඉදිරියට ගිහිල්ලා පොඩ්ඩක් නැමිලා යාට ආදරෙන් කතා කරලා මෙන්න මෙහෙම කියන්න. හැමෝම වෙනස්. එක එක්කෙනා ඉගෙන ගන්න එක විදිහට. මට ඔයා ගැන හරිම ආඩම්බරයි. අපි එකතු වෙලා ඊළඟ සැරේ මීට වඩා හොඳට ඉම්ප්‍රූව් වෙමු. මෙන්න මේ විදිහට ඔබට ඔබේ දරුවාට ආදරෙන් කියන්න පුළුවන් අර සංසන්දනය වෙනුවට. දෙවෙනි අවස්ථාව තමයි ඩිස්කරේජ්මන්ට්. ඒ කියන්නේ ඔවුන්ගේ උනන්දුව නැති කරන්න කතා කරන එක. ඔයා නම් කිසිම කමකට නැහැ. ඔයාට නම් කවදාවත් කිසිම දෙයක් හරියට කරලා කවදාවත් හොඳ ළමයෙක් වෙන්න බෑ. දෙමව්පියෙක් වැඩිහිටියෙක් දරුවන්ට මෙහෙම කිව්වම ඔවුන්ගේ මොටිවේෂන් එක, උද්‍යෝගය තනිකරම නැති වෙලා යනවා. එහෙම නැත්නම් එයා උත්සාහ කරන එකම නවත්තනවා. එහෙම නැත්නම් එයා මුළු ජීවිත කාලයම පරාජය වීමට බයෙන් ජීවත් වෙනවා. කිසිම දෙයක් උත්සාහ කරන්නේ නැතුව. ඉතින් මේ වගේ වෙලාවට අපි කොහොමද කතා කරන්න පුළුවන්? ඔයාට පුළුවන් පොඩ්ඩක් දරුවා ළඟට ගිහිල්ලා පොඩ්ඩක් hina වෙලා ආදරෙන් මෙන්න මෙහෙම කියන්න. ඉගෙන ගන්නකොට වැරදි වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. හැමෝටම එහෙම වෙනවා. මට විශ්වාසයි ඔයාට මේ සැරේ වැරදුනාට ඔයා ඊළඟ පාර මීට වඩා හොඳට කරයි කියලා. මමත් ඉන්න ඔයත් එක්ක. තුන්වෙනි කාරණේ තමයි ඉමෝෂනල් ඉන්වැලිඩේෂන්. ඒ කියන්නේ ඔවුන්ගේ හැඟීම් දැනීම් යටපත් කරන්න ක්‍රියාත්මක වෙන එක. ඔයාට ඇහිලා ඇති සමහර වෙලාවට දරුවෙක් කනනකොට සමහර දෙමව්පියෝ කියනවා ඔයා දැම්මම ඔයා අඬන එක නවත්තනවද නැද්ද? නැත්තම් මම ඔයාට හොඳ පාඩමක් උගන්වනවා. මෙන්න මේ වගේ දේවල්. මේ වගේ කීම මගින් දරුවන් ඔවුන්ගේ හැඟීම් දැනීම් ප්‍රකාශ කරන්න බය වෙනවා. ඒ වෙලෙම සමහර විට අඬන එක නවත්තනවා වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ හැඟීම් දැනීම් යටපත් කරගන්න දෙමව්පියන් සමග ඒ දේ ප්‍රකාශ කිරීමට බය වෙනවා. මේ මගින් බිහිවන වැඩිහිටියා කවදා හරි දවසක අනාගතයේදී ඔවුන්ට කිසිම හැඟීමක් දැනීමක් නැති අනිත් අයගේ හැඟීම් දැනීම් වලට ගරු නොකරන පුද්ගලයෙක් තමයි බිහි වෙන්නේ. මේ වගේ වෙලාවට වැඩිහිටියෙක් හැටියට ඔබට හැසිරෙන්න පුළුවන් කොහොමද? ඔබ දකින්න ඔබේ දරුවෝ හොඳටම අඬනවා. මේ වෙලාවට පොඩ්ඩක් ආදරෙන් ඔබේ දරුවෝ ළඟට අරගෙන මෙහෙම කියන්න පුළුවන්. මට තේරෙනවා ඔයා ඉන්නේ හරි කරදරෙන් කියලා. මට තේරෙනවා ඔයා ඉන්නේ දුකෙන් කියලා. ඉතින් අපි කතා කරමුද? මොකද්ද ඔයාට දුක හිතෙන්නේ වෙච්ච කාරණේ? මොකද්ද ඔයා කරදරෙන් ඉන්න වෙච්ච කාරණේ කියලා මත් එක කියන්නකෝ. මෙන්න මෙහෙම ආදරෙන් කතා කිරීම මගින් ඔවුන්ගේ හැඟීම් දැනීම් වේදනාවන් තමන්ගේ දෙමව්පියන් වැඩිහිටියන් සමග කීමට පුරුදු වෙනවා. එමගින් අනාගතයේ බිහි වෙන වැඩිහිටියත් අන් අයගේ හැඟීම් දැනීම් වලට ගරු කරන ඔවුන්ගේ හැඟීම් දැනීම් නිදහසේ තමන්ගේ හිතවතුන් සමග ප්‍රකාශ කරන ආදරණීය වැඩිහිටියෙක් බවට පත්. හතරවෙනි කාරණේ තමයි authority without explanation. ඒ කියන්නේ
තේරුම් කිරීමෙන් තොරව ඔබ ඔබේ බලතල ආධිපත්‍ය පතුරවනවා. සමහරවිට ඔයා දරුවට කියනවා මම කියපු හින්දා ඒක එහෙම තමයි. ආයෙ ඔක ගැන කතා කර කර ඉන්න දෙයක් නැහැ. දැන් ලෑස්ති වෙන්නකෝ ඉස්කෝලේ යන්න. මෙන්න මේ වගේ දේවල්. මෙන්න මෙහෙම කීම මගින් ඔබේ දරුවාගේ sannivedana කුසලතා දුර්වල කරන අතර ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමේ හැකියාවත් දුර්වල කරනවා. ඉතින් මේ වෙලාවේ ඔයාට දරුවට තේරුම් කරන්න කාලයක් නැති වෙන්න පුළුවන්. අපි හිතමුකෝ උදේට ඉස්කෝලේ යන්න පරක්කු වෙලා ලෑස්ති වෙන්නේ නැතුව දරුවෝ එක එක ප්‍රශ්න අහා ඉන්න වෙලාවක් කියලා. ඉතින් ඔයාට කියන්න පුළුවන් මේ වෙලාවේ හරි මම හිතනවා අපි මේක කතා කර කර හිටියොත් එහෙම ඔයාට ඉස්කෝලේට යන්න වෙලා යනවා කියලා. ඉතින් අපි ඔක පස්සේ කතා කරමු. දැනට ඔයා ලෑස්ති වෙන්නකෝ. මටත් උදව් කරන්නකෝ ඉක්මනට ලෑස්ති වෙලා ඔයත් එක්ක ඉස්කෝලේට යන්න. මෙන්න මේ වගේ දෙයක් කියලා පස්සේ වෙලාව තියෙන වෙලාවක ඔයාට පුළුවන් දරුවත් එක්ක මේ ගැන කතා කරන්න. එයාට තේරුම් කරන්න. එයාට තේරෙන විදිහට. ඊළඟ පස්වෙනි කාරණේ තමයි guilt tripping කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මෙහෙම කියනවා. මම මගේ හැමදේම කැප කරා ඔයා වෙනුවෙන්. මගේ හොඳම කාලේ මම ඔයා වෙනුවෙන් කැප කරා. මම ඔයා වෙනුවෙන් මහන්සි වුණා. මෙන්න මේ වගේ දේවල් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට කියනවා. මෙහෙම කීම මගින් දරුවන්ට දැනෙනවා මේ දෙමව්පියන්ගේ තියෙන හැම කරදරයකටම දුකටම හේතුව මම කියලා. ඒව මගින් ඔවුන්ගේ හිත තුළ ලොකු කනස්සලු භාවයක් ඇති කරනවා. මෙහෙම කියනව වෙනුවට ඔබට ආදරෙන් ඔබේ දරුවට මෙහෙම කියන්න පුළුවන්. මට පුළුවන් හැමදේම ඔයා වෙනුවෙන් කරනවා. මට හරිම සතුටුයි. ඔයා කවදා හරි ඔයාට පුළුවන් උපරිම තැනට ගිහිල්ලා ඔයා හොඳ කෙනෙක් වෙනවා දකින්න. මම මේ හැමදේම කරන්නේ හරිම සතුටින් ඔයා වෙනුවෙන්. 6 වෙනි කාරණේ තමයි labeling sensitivity කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ සංවේදීකම ලේබල් කර. ඔයා නම් හරිම සංවේදී. ඔයා හරිම දුර්වල ළමයි. කිසිම දෙයක් දරා ගන්න බෑ. මෙන්න මේ වගේ දේවල් සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට කියනවා. මෙහෙම කීම මගින් ඔවුන් ලැජ්ජාවටපත් වෙනවා. අසරණභාවයටපත් වෙනවා. හැඟීම් දැනීම් ඉමෝෂන් කියන්නේ හරිම සාමාන්‍ය දෙයක්. ඒක හැමෝටම ඇති වෙන දෙයක්. ඉතින් ඔබේ දරුවාගේ සංවේදීතාවය දුර්වලතාවයක් විදිහට ලේබල් කිරීම මගින් ඔවුන් ගැන සැක කරන්න පටන් ගන්නවා. ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති වෙනවා. ඒ වෙනුවට ඔයාට මෙහෙම කතා කරන්න පුළුවන්. ගොඩක් ගැඹුරෙන් හිතන එක හරිම හොඳයි තමයි. ඔයාගේ හැඟීම් ගැන අපි තේරුම් ගන්න ඕන. හැබැයි අපි මේක හොඳට හැන්ඩල් කරන්න විදියක් අපි කල්පනා කරමු. ඔච්චර ගොඩක් දුරට හිතන්නේ දුර්වල වෙන්නේ නැතුව. මෙන්න මේ වගේ දේවල් මගින් ඔබට පුළුවන් ඔබේ දරුවන් උද්‍යෝගිමත් කරන්න, ධෛර්යමත් කරන්න. 7 වෙනි කාරණේ තමයි බොඩි ෂේමින්. ගොඩක් දෙමව්පියෝ කියනවා ඇහිලා ඇති ඔයා ඔහොම කන්න එපා මහත් වෙයි. ඔයා හරි කැතයි. ඔයා හරි කළුයි. මෙන්න මේ වගේ දේවල්. ගොඩක් විට මේ වගේ බොඩි ෂේමින් දේවල් ඔයාගේ දරුවට කීම මගින් ඕන් ගොඩක් විට ආහාර ගැනීමෙන් පුරුදු පිළිබඳ ඇතිවන රෝගී තත්ත්වයන්. ඒ කියන්නේ අපි eating disorders කියලා කියනවා. මේ වගේ දේවල් වලට ගොදුරු වෙනවා. ඊට අමතරව ඔවුන්ගේ ස්වරූපය ගැන තියෙන ආත්ම විශ්වාසය නැති වෙනවා. කාලයක් යද්දී ඔවුන් විෂාදය වගේ රෝගී තත්ත්වයන්ට උනත් පත් වෙන්න පුළුවන්. මේ වගේ ටොක්සික් වාක්‍ය වෙනුවට ඔබට පුළුවන් ඔබේ දරුවන්ට මෙහෙම කියන්න. ඔයාගේ විදිහට ඉන්න එක හරිම හොඳයි. හැබැයි අපිට නිරෝගීමත්ව ශක්තිමත්ව ඉන්න පුළුවන් විදිහට අපි අපේ පුරුදු හදාගමු. අපේ පුරුදු වෙනස් කරගමු කියලා. මේ විදිහට ඔයාට ආදරෙන් ඔයාගේ දරුවට තේරුම් කරලා දෙන්න පුළුවන්. 8 වෙනි කාරණේ තමයි disappointment. ඒ කියන්නේ සමහර වෙලාවට මොන හරි ප්‍රශ්නයක් වුණ වෙලාවට සමහර දෙමව්පියෝ කියනවා ඔයා නම් හරිම කරදරයක්. මට හිතා ගන්න බෑ දැන් මම මොකද්ද කරන්න කියලා. මෙන්න මේ වගේ දේවල්. ඉතින් මෙන්න මෙහෙම අපි නොහිතන විදිහේ දෙයක් වුණ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ දරුවට කතා කරන්න. අපි හිතන විදිහට හැමදේම වෙන්නේ නෑ තමයි. ඉතින් අපි දන්නේ නෑ ඇයි අද මෙහෙම වුනේ කියලා. අපි කල්පනා කරලා බලමු. අපි කතා කරලා බලමුකෝ ඊළඟ සැරේ මෙහෙම නොවෙන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. අපි ඊළඟ සැරේ ඒ විදිහට වැඩ කරමු. මේ වගේ ඔබේ දරුවාට ආදරෙන් කියලා දෙන්න පුළුවන්. 9 වෙනි සහ දරුණුතම කාරණයක් තමයි රිජෙක්ෂන් කියන්නේ. සමහර දෙමව්පියෝ කියනවා අපරාධයව ඉපදුනේ. ඔයා මගේ ජීවිතේම විනාශ කරා. මෙන්න මේ වගේ දේවල්. මේවා ඔබේ දරුවන්ට දරුණු විදිහට බලපානවා. මේවා ඔවුන්ගේ හිත තුළ දරුණු කැළලි ඇති කරනවා. ඒවා මගින් දීර්ඝකාලීනව ඔවුන් විෂාද තත්ත්වයන්ටපත් වෙනවා. ඊට අමතරව ඔවුන් හිතනවා ඔවුන් මේ ලෝකෙට වැඩක් නැහැ. මගේ දෙමව්පියන්ට උන හැම කරදරම උනේ මං නිසා කියලා. මේවා මගින් ඔවුන් සියදිවි නසා ගැනීම තත්ත්වයට පවා පත් වෙන්න පුළුවන්. ඔබට මොකක් හරි කරදරයක් දුකක් තියෙන වෙලාවට ඔබේ දරුවට ඔයාට මෙහෙම කියන්න පුළුවන්. මම දන්නේ අපිට කරදර වෙනවා තමයි. හැබැයි මොන දේ වුණත් මං ඔයාට ආදරෙයි. අපි එකතු වෙලා බලමු මේකට මොකද්ද අපිට ගන්න පුළුවන් විසඳුම කියලා. අපිට ඉස්සරහට මෙහෙම නොවෙන්න අපි කොහොමද අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා අපි කතා කරලා බලමු. මේ වගේ ඔයාට ඔයාගේ දරුවත් එක්ක ආදරෙන් කතා කරන්න පුළුවන්. ඕන්ට ශක්තියක් වෙන්න පුළුවන්. මම අද කතා කරන අන්තිම කාරණය 10 වෙනි කාරණේ තමයි gender stereotype. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට දරුවන්ට කියනවා පිරිමි ළමයිට කියනවා පිරිමි ළමයි අඬන්නේ නැහැ. ගෑනු ළමයි තමයි අඬන්නේ. ගෑනු ළමයි තමයි දුර්වල. පිරිමි ළමයි හරි ශක්තිමත්. මෙන්න මේ විදිහට ඔයාගේ දරුවන් ඔයා gender එක අනුව එක එක අදහස් දක්වනවා. හැඟීම් දැනීම් කියන එක ගෑනු පිරිමි ભેදයකින් තොරව ඇතිවන දෙයක්. අපි ඔවුන්ගේ හැඟීම් දැනීම් එළියට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබලා දෙන්න ඕනේ. මේ විදිහට ඔයා ජෙන්ඩර් එක අනුව ගෑනු පිරිමි ભેදය අනුව ඔවුන්ට එක එක අදහස් දක්වනකොට ඔවුන් තුල වැරදි මතයන් නැති වෙනවා. masculinity, femininity, ඒ කියන්නේ පුරුෂාධිපත්‍ය, ස්ත්‍රීත්වය පිළිබඳ
ඔවුන් වැරදි මතවරණ වලට එළපෙනවා. මෙහෙම කරන්නේ නැතුව අපිට පුළුවන් හැඟීම් දැනීම් කියන දේ හැමෝටම පොදුයි. ඔයාට පුළුවන් ඔයාගේ අදහස් දක්වන්න. ඔයාට හිතන ඕන දෙයක් කියන්න. ඔයාට අඬන්න ඕන නම් අඬන්න. ඔයා විදිහට ඉන්න එක තමයි වඩාත්ම වැදගත් දේ. ඉතින් ආදරණීය දෙමව්පියන්, වැඩිහිටියන්, මට කියන්න තියෙන දේ තමයි ඔයාගේ වචන වලින් ඔයාගේ දරුවන් සුවපත් කරන්නත් පුළුවන්, විනාශ කරන්නත් පුළුවන්. ඔයාගේ ආදරණීය වචන වලින් එයාලගේ මොළේ වර්ධනය වැඩි කරලා ඒවා හරි ලස්සනට ගලපලා ලස්සන පුරවැසියෙක් බිහි කරනවා. ඔවුන්ගේ අනාගතය ලස්සන කරන්න ශක්තිමත් පුරවැසියන් බිහි කරනවා. ඉතින් අපි ආදරය, කරුණාව, දයාව මගින් අපේ දරුවන් හොඳින් ගොඩනගමු. බය, ලැජ්ජාව, ආත්ම විශ්වාසය නැතිකම වෙනුවට අපි ඔවුන්ට ආදරෙන් කතා කරලා, ආදරෙන් සලකලා ඔවුන්ව ශක්තිමත් කරමු. ආදර වචන වලින් ලස්සන දරුවෝ ගොඩනැගෙනවා. ලස්සන දරුවන්ගෙන් ලස්සන අනාගතයක් තියෙන ලස්සන පුරවැසියන් ගොඩනැගෙනවා. ලස්සන පුරවැසියන් ඉන්න තැන හැමදාම ලස්සනයි. ලස්සන පුරවැසියන් ඉන්නකොට මේ මුළු ලෝකෙම ලස්සනයි. ඔවුන්ගේ වටපිටාව ලස්සනයි. ඔවුන් වටපිටාවේ ඉන්න අයට හැමදාම ලස්සන වර්තමානයක්, අනාගතයක් ගොඩනැගෙනවා. ලස්සන පුරවැසියන් මගින් ඔවුන්ගේ දරුවනුත් ලස්සනට ගොඩනගනවා. අපි අදම එකතු වෙලා අපේ දරුවන් ආදරය, කරුණාව, දයාව යොදාගෙන හරි ලස්සන පුරවැසියන් කරන්න මෙන්න මේ දේවල් අපේ ජීවිතයට එකතු කරගමු.